හායි මං රුවී මේ මගේ ඩයිරි එක. ඉතිං ඔයාලා හැමෝම මගේ ඩයිරි එකට සාදරයෙන් පිළිගන්නවා. මේ තමයි ඩයිරි එකේ පළවෙනි චැප්ටර් එක. ආදරණීය මාර්තු. මාර්ච් කියන්නේ මගේ ජීවිතේ ටිකක් වැදගත් මාසයක්. ඉතින් ඒ මාසේ වෙන වැදගත් දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මං අද හදන්නේ. මාසේ පටන් ගත්තෙම මට හම්බුණ ලස්සන තෑග්ගකින්. මේක මට දුන්නේ මගේ පාර්ට්නර්. ලස්සනයිනේ. මේ අපි යන්නේ මගේ ජීවිතේ ස්පෙෂල් මොමන්ට් එක. ගෙස් කරන්න පුළුවන්ද මොකද්ද කියලා? මේ ඉන්නේ මගේ අම්මේ තාත්තේ. ඔන්න අද තමයි මගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක තිබ්බේ. ප්‍රයිවට් යුනි කියලා නෑ. අපිත් රැලි වෙනකම් පාඩම් කරලා ප්‍රසන්ටේෂන් වයිවා කරලා තමයි අද මේ තැනට ආවේ. සමහර අසයින්මන්ට් රිපීට් වෙද්දී වැටුණ තැන් නැතිවත් නෙමෙයි. ඒත් ඒවට සැලෙන්නේ නැතුව ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරපු ළමයි ගොඩාක් මං එතන දැක්කා. මට ඒ අය හැමෝමත් ගැන ගොඩාක් සතුටුයි. මට සෙරමනි එකේ ගොඩක් ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද මං හිටියේ ඉස්සරහම පේලි වලින් එකක හින්දා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයත් මොනාම හරි අචීව් කරගත්ත කෙනෙක් නම් නැත්නම් ඉස්සරහට කරගන්න ඉන්න කෙනෙක් නම් මං ඔයාට හදවතින්ම සුබ පතනවා. අමාරු තැන් එනවා. හැබැයි ඒවට නවතින්න එපා. මොකද ගොඩාක් ලස්සන අනාගතයක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. කොහොම හරි මම මගේ එක හීනයක් හැබෑ කරගත්තා. ඔන්න ඊට පස්සේ මං ගියා මගේ ජීවිතේ මට වැදගත්ම කට්ටියකින් එක්කෙනෙක් හම්බෙන්න. ගොඩ දවසකින් හම්බෙන හින්දා චූටි තෑග්ගකුත් ගත්තා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්. අපි මේ හම්බුනේ අවුරුදු 1.5කට විතර පස්සේ. කතා කරන්න නම් ගොඩක් දේවල් තිබ්බා. කොච්චර කතා කරත් අන්තිමට ගෙදර යද්දිත් කතා කරන්න තවත් දේවල් තිබ්බා. මන්නම් කියන්නේ අපේ ජීවිතේ අමාරු තැන්වලදී අපිව අල්ලගන්න, අපිට හයියක් වෙන්න හොඳ යාළුවෙක් අපි හැමෝගෙම ජීවිතවල ඉන්න ඕනේ. ඒ වගේම යාළුවත් අපි වගේම පිස්සු විදිහට හිතන අපේම වයිබ් එකට සෙට් වෙනවා නම් ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හරිම ලස්සනයි. අපි දෙන්නගේ ටේස්ට් එක දෙවිදිහක්. මං ආස එක දෙයකට නම් එයා ආස ඊට වඩා වෙනස්ම දෙයකට. ඒකම තමයි අපිව ගොඩාක් හොඳ යාළුවොත් කරේ. එයාගෙන් මටත් ගිෆ්ට් එකක් හම්බුණා. එයා හොඳටම දන්නවා මං ආස මොන විදිහේ දේවල් වලටද කියලා. ඔයාගේ ටේස්ට් එක දන්න, ඔයා ගැන හොඳටම දන්න හොඳම යාළුවෙක් ඉන්නවා කියන්නේ ඔයා ලකි. ඔන්න ඉතින් ඊට පස්සේ ආවේ මට තවත් විශේෂ දවසක්. මේ පාර මගේ බර්ත්ඩේ එක මං හරිම සිම්පල් විදියට සැමරුවේ. වෙට්ලන්ඩ් පාර්ක් එකට ගිහිල්ලා ෆෝන් එකෙන් ෆොටෝ දෙක තුනක් කරන් ගෙදර කට්ටියත් එක්කලා චූටි කේක් එකක් කපලා රැට ගෑවා. ඊට පස්සේ අපිට යන්න වුණා පානදුර. මටයි අම්මටයි මල්ලිටයි ලොකු වැදගත් වැඩකට යන්න වුණා. මට එතන නම් වීඩියෝ ගොඩක් ගන්න බැරි වුණා. හැබැයි මට ලස්සන බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් නම් හම්බුණා. ඊට පස්සේ දවසක මට තව චූටි වැඩක් වැටුණා. මෙයාටත් ඕන් නැති උපදූපයක් නැහැ. ඔන්න
මට තිබ්බේ මගේ ආච්චි අම්මත් එක්කන් වෙද මැදුරකට යන්න. එයාලා වයසට යද්දී ඒගොල්ලන්ට එක එක අමාරුකම් එනවනේ. ඉතින් ඒ වගේ දෙයකට සිංහල වෙද හෙදකම් කරන තැනකට ආච්චි අම්මයි මායි මේ ආවේ. අපේ ආච්චිලා සීයලාට අමාරු තැන්වලදී අපි යාළුවා ළඟින් ඉන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නැති වුණ දවසකට තමයි අපිට ගොඩක්ම දුක හිතෙන්නේ. අනේ අපිට යාළුවා වෙනුවෙන් මුකුත්ම කරගන්න බැරි වුණානේ කියලා. ඔන්න ඊට පස්සේ මං ගියා කාලෙකින් මගේ නේල්ස් කරගන්න. මං ඇත්තට මේ තැන දැකේ Facebook එකේ. හැබැයි ගියාට පස්සේ තමයි හිතුනේ මෙතන නම් මරු කියලා. මං ඒක ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ඔහොම ගිහින් බලන්න හොඳේ. කොහොම හරි අන්තිමට මගේ නේල්ස් ටික මං ආස විදිහට ආවා. මං හිතන්නේ මං 10 පාරකට වඩා මගේ නේල්ස් වල ලස්සන බැලුවා එතනම. මේ ටිකේ තියෙන රස්නෙත් එක්ක මට ඕනුනා ටිකක් කූල් වෙන්න. ඒ හින්දා අන්න කාලෙකින් අපි දෙන්න පොඩ්ඩක් බස් එකේ එළියට ගියා. අපි ගියේ මේ ටිකේ හොඳට ප්‍රසිද්ධ තැනකට. මං එතන මිල්ක් සීරීස් එක නම් try කරලා නෑ. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. මේක නම් සුපිරි. අපි කලින් ස්ට්‍රෝබෙරි ටී එකකුත් try කරා. හැබැයි ඒකට වඩා ග්‍රේප් එක තමයි හොඳම. ඇත්තටම ඒක නියමයි. අපි හිතුවේවත් නෑ එච්චර හොඳ වෙයි කියලා ඒක. කොහේ ගියත් මෙයා නම් ඉතින් බිසි. මාත් ඉතින් හිටියා එක එක විකාර කර කර. ඔන්න ඔය විදිහට තමයි මගේ ආදරණීය මාර්තු කියන chapter එක ඉවර වෙන්නේ. ඊළඟ chapter එකත් එක්කලා මං එනකන් පරිස්සමෙන් ඉන්න.